ආයුබෝවන් ඔයාල හැමෝටම මේ වීඩියෝගේද අපි කතා කරමු අපි බ්ලොග් සයිට් එක කරා මුදල්ලු පැන්නේ කොමද කියලා කතා කරගෙන යන ඒ වීඩියෝ සිරිස්සගේදී අපි බ්ලොග් සයිට් එක Google AdSense ලබාගැනීමේ අරමුණින් ඒකට සූදානම් කරනකොට අපේ බ්ලොග් සයිට් එකේ තිබිය යුතුම පේජස් කිහිපයක් වෙන Terms and Condition page එක Privacy Policy page එක ඒ වගේම Disclaimer page එක කියන මෙන්න මේ pages තුන අපි හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අපි යමු වීඩියෝ එකට. පළවෙනියටම අපේ බ්ලොග් සයිට් එකට අපි Terms and Condition page එක හදාගෙනමු එකට අදාළ content එක හදාගෙනමු. ඉතින් ඔයාලට මෙතනදී මුලින්ම කරන්න තියෙන්නේ Google එකේ search කරන්න Blogger Terms and Condition Generator කියලා. ඒ විදිහට search කරාම ඔයාලට පළවෙනියටම පෙන්නුම් කරනවා termsandconditiongenerator.com කියන මේ site එක. ඉතින් ඔයාලට මේකට තමයි යන්න තියෙන්නේ. මේකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට උඩින්ම පෙන්නුම් කරනවා මේ site එක. මේක Terms and Condition Generator කියලා උඩින්ම දක්වලා තියෙනවා. ඒ වගේම දැන් අපිට Terms and Condition එක හදාගන්න අවශ්‍ය වෙන අපි සම්පූර්ණ කරන්න ඕනේ විස්තර ටික අපිට මෙතනදී පෙන්නුම් කරලා තියෙනවා. මෙතනදී මුලින්ම අහන්නේ අපි මේ අදාළ Terms and Condition එක හදාගන්නේ වෙබ්සයිට් එකකටද ඇප් එකකටද කියලා අහලා තියෙනවා. දැන් මේක අපි හදන්නේ වෙබ්සයිට් එකට අපේ බ්ලොග් සයිට් එකට. ඒ නිසා වෙබ්සයිට් කියන එකට ටික් එක දාගෙන අපිට කරන්න තියෙන්නේ Continue and Generate Terms and Condition කියන බටන් එක ක්ලික් කරගන්න. Continue බටන් එක ක්ලික් කළාම දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා දෙවෙනි පියවරට. මෙතනදී අපිට මුලින්ම සම්පූර්ණ කරන්න තියෙන්නේ අපේ වෙබ්සයිට් එකේ URL එක. What is your website URL කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ බ්ලොග් සයිට් එකේ URL එක මෙතනට මම මේ ලබා දෙන ෆෝමැට් එකෙන් ලබා දෙන්න. ඔයාලට පේනවා මොකද්ද ෆෝමැට් එක කියලා. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකේ URL එක මෙතනට ලබා දෙන්න. දෙවෙනියට අහන්නේ what is your website name කියලා අහලා තියෙනවා. ඉතින් URL එකේ තියෙන name එකම නම් ඔයාගේ බ්ලොග් සයිට් එකේ URL name එක විදිහටත් තියෙන්නේ. ඒක ඔයාලට මෙතනට වෙබ්සයිට් එකේ name එක විදිහට ලබා දෙන්න පුළුවන්. මම දැන් මේ විදිහට මගේ name එක මේකම නිසා මම ඒක මෙතනට ලබා දෙනවා. ඊට පස්සේ entry type එක විදිහට අපි business එකක් විදිහටද මේක කරන්නේ එහෙම නැත්නම් individual තනි පුද්ගලයෙක් විදිහටද කරන්න අහලා තියෙනවා. ඉතින් අපි කරන්නේ individual කෙනෙක් විදිහට. ඒ නිසා මම individual කියන එක අපිට පුළුවන් select කරගන්න. ඒක select කරගෙන ඊළඟට තියෙන්නේ enter the country කියලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන්නේ අපේ රට ශ්‍රී ලංකාව. ඒ විදිහට අපිට ශ්‍රී ලංකාව select කරලා ලබා දෙන්න පුළුවන්. මේ විදිහට මම ශ්‍රී ලංකාව කියන එක තෝරලා දෙනවා. ඒක ලබා දීලා අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න next step කියන බටන් එක ක්ලික් කරගන්න. ඊළඟ පියවරට ආවම අපි මේ විදිහට ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. මෙතනදී ඔයාලා yes කියන එක ලබා දුන්නොත් මේ දේවල් වලට ඔයාලට මුදල් ගෙවීමක් සිද්ධ කරන්න වෙනවා. ඒ නිසා ඔයාලට කරන්න තියෙන්නේ මේ දේවල් වලට no කියන එක ලබා දෙන්න මේ හැම එකටම වගේ. එතකොට ඔයාලට මෙතනදී ප්‍රශ්නයක් එනවා ඇති මේ දේවල් වලට no කියන එක ලබා දුන්නොත් මගේ terms and condition වලට ප්‍රශ්නයක් වෙයිද කියන එක. නමුත් ඔයාලා මේ දේවල් වලට no කියන එක ලබා දුන්නා කියලා ඔයාලගේ බ්ලොග් සයිට් එකට Google AdSense ලබා ගැනීමටවත් බ්ලොග් සයිට් එකටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් මේ විදිහට no කියන එක ලබා දෙන්න. එතෙන්දී අන්තිම පියවර විදිහට තියෙනවා ඔයාගේ බ්ලොග් සයිට් එකට එන යූසර්ස්ලා ඔයාව contact කරගන්නේ මොන ක්‍රමවේදය හරහාද කියලා අහලා තියෙනවා. ඉතින් මෙතනදී සුදුසුම එක වෙන්නේ ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දෙන්න එක. ඒ නිසා by email කියන option එක අපිට පුළුවන් select කරගන්න. ඒක select කරගෙන ඔයාගේ contact වලට භාවිතා කරන contact us page එකට ලබා දීපු ඒ අදාළ email එක ඔයාලට පුළුවන් මෙතනට ලබා දෙන්න. මම මෙතනදී කලින් ලබා දීලා තියෙනවා. ඒ නිසා මම මේක මෙතනදී select කරගන්නවා. ඒක select කරගෙන අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න මේ විදිහට. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ terms and condition එක හදාගන්න අවසාන පියවරට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී ඔයාලට නැවතත් කියලා තියෙනවා ඔයාගේ email address එක ලබා දෙන්න කියලා. ඔයාගේ terms and condition ටික එතනට යවන්න. ඒ කියන්නේ ඔයාලට receive කරගන්න. එතනටත් ඔයාලට පුළුවන් අතනදී ලබා දීපු email address එකම මේ විදිහට ලබා දෙන්න. ඒක ලබා දීලා ඔයාලට පහලට ආවම පේනවා මෙතනදී terms and condition එක හදාගන්න මොකක් හරි ගාස්තුවක් අය වෙනවද කියන එක දක්වලා තියෙනවා. මෙතනදී 0 USD විදිහට කියලා තියෙන්නේ. ඒක නොමිලේ තමයි අපිට දැන් හදාගන්න තියෙන්නේ. ඔයාලට පුළුවන් දැන් generate button එක මේ විදිහට click කරගන්න. එතකොට මේ විදිහට generating කියලා පෙන්නුම් කරනවා. ටික වෙලාවකින් අපේ අදාළ terms and condition එක මේ විදිහට generate වෙලා අපිට පෙන්නුම් කරලා තියෙනවා. ඔයාලට මෙතනදී link එකක් විදිහට දක්වලා තියෙනවා. ඒක copy කරගන්න පුළුවන්. නමුත් දැන් අපිට පහසුම දේ තමයි මේ විදිහට මේ දක්වලා තියෙන code එක copy කරගන්න එක. අපි මේක දැන් copy කරගමු. ඒ විදිහට අපි ඒ කෝඩ් එක copy කරගෙන notepad එක open කරගමු. මම මෙතන online notepad එක open කරගෙන තියෙනවා. ඔයාලගේ PC එකේ තියෙන notepad එක ඔයාලට use කරන්න පුළුවන්. මෙතනදී අර කෝඩ් එක අපි දැන් එකපාරක් paste කරගමු. ඒක paste කරගත්තාම මම මෙතනදී මේක paste කරගත්තේ මේකෙදී අනවශ්‍ය link තියෙනවා. ඒ link අපි ඉවත් කරගන්න ඕනේ. ඔයාලා මෙතනදී පහළට එනකොට මම මෙතන select කරනවා ඒ අදාළ sentence එක. ඒක ඔයාලට මෙතනදී ඉවත් කරගෙන මේ කෝඩ් එක නැවතත් copy කරගන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ අදාළ section එක අපිට මෙතනදී select කරගෙන ඒ කොටස ඉවත් කරගන්න පුළුවන්. මම මේක ඉවත් කරගන්නවා. හරි. දැන් අපි මේකේ තියෙන අනවශ්‍ය link ඉවත් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ කෝඩ් එක නැවත වතාවක් copy කරගෙන අපේ blogger page එකට යන්න. මම මේක select කරගෙන මේ අදාළ text එක මම copy කරගන්නවා.
කොපි කරගෙන දැන් යනවා මම අදාළ බ්ලොග් පේජ් එකට අපේ පේජ් එක හදාගන්න තැනට. හරි ම විදි බ්ලොග කස්ටමයිස් පේජ් එකට ඇවෙල අලුතෙම පේජයක් හදාගෙන ඒ පේජගේ ටයිටල් එක විදිර ටර්ම්සන් කඩිෂන් විදිට ලබාදීල තියෙනවා ඒවගේ අපේ අදාළ කෝඩ් එක මම දැන්ට ලබාදීල තියෙනවා වාල කෝඩ් එක දෙනකොට මේකෙද විව එක විදිට මෙතැදි පේන ස්ටීමල් විව එක තියෙන්නේ කම්පස් විව එක නෙමේ ස්ටීමල් විදියට වෙනස් කරගන්න ඕනි ඒක විදිර වෙනස් කරගෙන වාලට පුළුවන් මේ විදිට වාලා අතන්දි කොපි කරගත්ත කෝඩ් එක මෙතැන්ට මේ විදියට ලබා දෙන්න එක ලබාදීලා ඕලට පුළුවන් ඩිස්ක්‍රපෂන් එක විදිට ටම්සන් කඩිෂන් විදිර ලබා දෙන්න පුළුවන් ඒවගේම කස්ටම් රොබෝට් ටක්ස් විදිට ඕල් ඒවගේම නෝඩප කියන එක ලබාදීල වාලට පුළුවන් වාලගේ මේ පේජ් එක පබ්ලිෂ් කරගන්න මම තැති කලින් මේක හදලා තියෙන මට මේ අප්ඩේට් කරගන්න තමයි තියෙන අපි මේක ප්‍රියව එකක් බලමු මේ විදිට ප්‍රියව එකට ගියාට පස්සේ වාට පේනවා දැන් අපි හදාගත්ත ටර්ම්සන් කඩිෂන් පේජ් එක නිවැරදිව මෙතැදි ඇවිල්ල තියෙන ටයිටල් එක විදිර ටර්ම්සන් කඩිෂන් ඇවිල්ල තියෙන විදිට ඒක තියෙන කටෙන්ට් එක නිවැරදි මෙතැන්ට ඇවිල්ල තියෙන ඔයාට බලාගන්න පුළුවන් හරි අපි ඊළඟට කතා කරමු කොහොමද ප්‍රයිවසි පොලිසි පේජ් එක අපි හදාගන්න කියලා එකට අදාළ කටෙන්ට් එක අපි හදාගන්නේ කොහොමද කියලා ප්‍රයිවසි පොලිසි පේජ් එක හදාගන්නත් අපි දැන් මුලින්ම ඒකට අදාළ කටෙන්ට් එක හදාගනීමු කලින් වගේම වාලට මේ විදි සර්ච කරන්න පුළුවන් Google එකේ ප්‍රයිවසි පොලිසි ජෙනරේට බ්ලොග කියලා එතකට වාලට මුලින්ම බොහෝවිට කලින් වගේ පෙන්නුම් කරනවා මේ විදිට මේ සයිට් එක ප්‍රයිවසි පොලිසි ජෙනරේට.info කියන මේ සයිට් එක ඉතින් සමාරක් කලාට වාලට මෙතදි උඩින්ම පෙන්නුම් කර ස්පොන්සර්ට් කටෙන් ඒවට යන්න නැතුව මේ සයිට් එක බලවාලට මේකට යන්න පුළුවන් මන්ද මේක මෙතැදි සිලෙට් කරගන්නවා ඒවිදින මෙතැන්ට ආවහම කලින් වගේමයි සයිට් එක පෙන්නුම් කරලා තියෙන ප්‍රයිවසි පොලිසි ජෙනරේට එක ලොඩින් දක්වලා තියෙනවා ඒවගේ අපිට සම්පූර්ණ කරනවනේ මේ විස්තර ටික මෙතැදි පෙන්නුම් කරලා තියෙනවා මුලින්ම දැන් අපි හදන්න වෙබ්සයිට් එකට නිසා වෙබ්සයිට් කියන එකට අපි ටික් එක දාගෙන continue and generate privacy policy කියන එක අපි ක්ලික් කරගන්න ඕනේ මෙතැදි ක්ලික් කළාම අර කලින් ඉන්ටර්ෆේස් එකම තමයි මේ පේජස් ටික හදාගන්න එන්නේ ඔයාලා මෙතැදි මුලින්ම අහලා තියෙන ඔයාලගේ URL එක වෙබ්සයිට් එකේ ඒක ඔයාලට මේ ෆෝමැට් එකෙන් ලබා දෙන්න පුළුවන් ඒක ලබා දීලා ඔයාගේ වෙබ්සයිට් එකේ නේම් එක විදිහටත් ඔයාගේ මේ නේම් එකම ලබා දෙන්න පුළුවන් නැත්නම් වෙනත් නමක් නම් ඔයාලා ලබා දීලා තියෙන්නේ ඒ නම මෙතෙන්ට ලබා දෙන්න පුළුවන් ඊට පස්සේ entry type එක විදිහට I am an individual අපි තනි පුද්ගලයෙක් විදිහට තමයි මේ දේ කරන්නේ ඒ නිසා I am an individual කියන එක අපිට ටික් එක දාගන්න පුළුවන් ඊට පස්සේ අපේ country එක ශ්‍රී ලංකාව විදිහට අපිට තෝරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකාව ලබා දුන්නා ඊළඟ පියවරට ගියා එතන්දි දැන්වාට පේන මෙතන්දී සාමාන්‍ය විස්තර වලට අපිට මේ වයස් කියන එක ලබා දුන්නොත් ඒ දේවල් ලබා දුන්නොත් අපිට මුදල් අය ගන්නවා කියලා මෙතන්දි දක්වලා තියෙනවා ඒ මුදලත් එක්ක ඔයාට පේනවා ඉතින් මේ දේවල් නෝ කියන එක ලබා දුන්නා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ Google AdSense වලට මම කලිනුත් කිව්වා ඒ නිසා මේ දේවල් වලට මේ ෆ්‍රී තියෙන ඒවා ඔයාට යූස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ප්‍රයිවසි පොලිසි එක හදාගන්න මෙතනදී මුලින්ම අපෙන් අහලා තියෙන්නේ අපි මොන වගේ ඉන්ෆෝමේෂන්ද අපේ බ්ලොග් සයිට් එකට එන යූසර්ස් ලගෙන් අපි ලබා ගන්න කියලා අහලා තියෙනවා. ඉතින් ගොඩක් දුරට අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න නම් එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ඊමේල් ඇඩ්‍රස් කියන එකට ටික් එක දාගෙන තියෙනවා. ඒ වගේම ෆෝන් නම්බර් කියන එකට ටික් එක දාගෙන තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවය පරිදි මෙතන තියෙන මේ නොමිලේ දෙන දේවල් වලින් ඔයාට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එතනින් පස්සේ තියෙන දේවල් වලට ඔයාට නෝ ලබා දෙන්න පුළුවන්. ඒවා නෝ ලබා දුන්නා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම මේ පෙන්නුම් කරලා තියෙන විදිහට මේ දේවල් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතනදී මේ ෆෝම් එකේ පහළට මෙනකොට තියෙනවා අපිව කන්ටැක්ට් කරගන්න මොන ක්‍රමවේදය හරහාද කියලා අහලා තියෙනවා. ඉතින් කලින් වගේමයි terms and condition page එක generate කරගත්ත තැනදී වගේමයි එතෙන්දී අපිට පුළුවන් by email කියන එක ලබා දීලා අපේ contact email එකක් එතනට ලබා දෙන්න. මම මේ විදිහට මගේ contact email එක මෙතනට ලබා දීලා ඊළඟ පියවරට යනවා. ඊළඟ පියවරට ආවම දැන් අපිට ආපහු ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න කියනවා මේ අදාළ ප්‍රයිවසි පොලිසි එකේ කන්ටෙන්ට් එක යවන්න අපිට රිසීව් කරගන්න. මම මෙතනදිත් කලින් වගේම මගේ contact email එක ලබා දීලා generate button එක ක්ලික් කරගන්නවා. ඔයාලට පේනවා මෙතනදිත් දක්වලා තියෙනවා මුදලක් අය කරන්නේ නැහැ මේක නොමිලේ තමයි අපිට generate කරගන්න තියෙන්නේ. මේ විදිහට generate button එක ක්ලික් කරාම ටික වෙලාවකින් අපේ අදාළ privacy policy page එකට අදාළ වෙන ඒ content එක අපිට මේ විදිහට පෙන්눔 කරනවා. කලින් වගේම ඔයාලට පුළුවන් මේ code එක කොපි කරගන්නවාගේ ක්ලිප් බෝඩ් එකට. මම මේක දැන් කොපි කරගෙන ආපහු යනවා නෝට් පෑඩ් එකට. මේ විදිහට නෝට් පෑඩ් එක ඕපන් කරගෙන අපි අර කොපි කරගත්ත කෝඩ් එක මෙතනට පේස්ට් කරගමු. ඒක පේස්ට් කරගෙන මේකේ තියෙන අනවශ්‍ය ලින්ක් අපි ඉවත් කරගමු. ඔයාලට පේනවා මෙතනදී පළවෙනියටම දක්වලා තියෙන තැනක් තියෙනවා this privacy policy has been created with the කියලා පටන් ගන්න කොටසක් තියෙනවා. මම මේ කොටස මෙතනින් ඉවත් කරගන්නවා. ඔයාලටත් පුළුවන් ඔයා ජෙනරේට් කරගත්ත කෝඩ් එකේ මේ කොටස ඉවත් කරගන්න. මේ ප්‍රයිවසි පොලිසි කෝඩ් එකේදී අපිට කොටස් දෙකක් තියෙනවා ඉවත් කරගන්න ලින්ක් දෙකක් ඇතුළත් වෙනවා. ඔයා මෙතනදී පහළට එනකොට බලා ගන්න පුළුවන් මේ cookies කියන section එකේදී එතනදී තියෙනවා ලින්ක් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ කොටස මෙතනින් ඉවත් කරගන්නවා.
ඉතින් වාට පුළුවන් ආය කෝඩ් එකෙත් මේ මම පෙන්නුම් කරන තැන් දෙක ඉවත් කරගන්න. මේ දෙක ඉවත් කරගෙන අපි මේ කෝඩ් එක කොපි කරගමු. කොපි කරගෙන අපි යමු අපේ බ්ලොග් සයිට් එකට මේ අදාළ ප්‍රයිවසි පොලිසි පේජ් එක හදාගන්න. ඉතින් මගේ බ්ලොග් සයිට් එකට මම කලින් ප්‍රයිවසි පොලිසි පේජ් එක හදාගෙන තිබුණේ. මම ඔයාලට පෙන්නන්නම් මේ කෝඩ් එක මෙතනදී උදාහරණයක් විදිහට ඉවත් කරලා ඔයාලට මේ කෝඩ් එක ඉවත් කරගන්න පුළුවන්. මම පෙන්නුම් කරන්න. මේ විදිහට ඉවත් කරගෙන අපිට පුළුවන් අපි කොපි කරගත්ත කෝඩ් එක මෙතනට මේ විදිහට පේස්ට් කරගන්න. ඔයාලට පේනවා මේ කෝඩ් එක පේස්ට් කරාට පස්සේ අර විදිහටම පෙන්නුම් කරනවා. ඉතින් view එක විදිහට ඔයාගේ page එකේ view එක විදිහට ඔයා වෙනස් කරගන්න ඕනේ නැවතත් HTML view එක ඔයා එකපාරක් වෙනස් කරාට පස්සේ බොහෝ දුරටම HTML view එකේම open වෙනවා ඔයා අලුතෙන් create කරන ඒ අදාළ pages. එහෙම select වෙලා නැතිනම් ඔයාට පුළුවන් compass view එක නැතුව HTML view එකකින් මේක හදාගන්න. ඒ විදිහට හදාගෙන title එක විදිහට privacy policy ලබා දෙන්න. ඒ වගේම search description එක විදිහටත් privacy policy ලබා දීලා custom robot tags විදිහටත් කලින් වගේම තමයි all no dp විදිහට ලබා දීලා ඔයාට පුළුවන් ඔයාගේ privacy policy page එක update කරගන්න. එහෙම නැත්නම් publish කරගන්න. මෙතනදි මම පෙන්නන්නම් ඔයාලට මගේ privacy policy page එකට ගිහිල්ලා මෙතනට ගියාම අපිට පුළුවන් මේක view කරගන්න පුළුවන්. මෙතනදී හැක icon එකක් තියෙනවා. මෙතනට ගියාම අපේ හදාගත්ත ඒ අදාළ privacy policy page එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ privacy policy page එක හදාගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද disclaimer page එක හදාගන්නේ කියලා. ඒකට අදාළ content එක හදාගෙන ඒකත් අපේ blog site එකට add කරගන්නේ කොහොමද කියලා. අපේ බ්ලොග සයිට් එකට අවශ්‍ය වෙන ඩිස්ක්ලයිමර් පේජ් එකේ අදාළ කන්ටෙන්ට් එක හදාගන්නත් කලින් වගේම ඔයාලා Google එකේ සර්ච් කරන්න මේ විදිහට disclaimer page for blogger කියලා මේ විදිහට. එතකොට ඔයාලට පෙන්නුම් කරයි මේ විදිහට මුලින්ම අර වගේම සයිට් එකක් disclaimergenerator.net කියන මේ සයිට් එක. මේකට දැන් අපි යමු. මේකට ගියාමත් කලින් තිබුණු ඉන්ටර්ෆේස් එකම තමයි එන්නේ. ඉතින් මේ විදිහට disclaimer generator කියලා දක්වලා තියෙනවා. ඒ වගේම සම්පූර්ණ කරන්න ඕනි විස්තර ටික මෙතනදි දක්වලා තියෙනවා. දැන් අපි හදන්න වෙබ්සයිට් එකකට වෙබ්සයිට් කියන එකට ටික එක දාගත්තා. continue and generate disclaimer කියන බටන් එක අපිට ක්ලික් කරගන්න තියෙන්නේ. ඔන්න ක්ලික් කළා. අර වගේම තමයි අර විස්තර ටිකම තමයි අපිට සම්පූර්ණ කරන්න තියෙන්නේ දෙවෙනි පියවරේදී. ඔයාලට පුළුවන් මේ විස්තර ටික මෙතනදී සම්පූර්ණ කරගන්න මේ විදිහට. පළවෙනියටම අපේ වෙබ්සයිට් එකේ URL එක. ඉතින් ඔයාලා කලින් මේ සයිට් වලට ආවා නම් බොහෝ දුරට මේ ටික මේ විදිහට අපිට පෙන්눔 කරනවා ලේසියෙන්ම එන්ටර් කරගන්න පුළුවන්. මගේ URL එක ලබා දුන්නා. ඒ වගේම name එක ලබා දෙනවා. ඒ වගේම ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට මම යන්නේ entry type එක විදිහට. ඒ නිසා ඉන්ඩිවිජුවල් කියන එකට ටික එක දාගත්තා. අපේ රට විදිහට ශ්‍රී ලංකා කියන එක select කරගත්තා. මේ විදිහට ශ්‍රී ලංකා තියෙනවා. ශ්‍රී ලංකාව ලබා දුන්නා. ඊළඟ පියවරට දැන් අපිට යන්න පුළුවන්. තුන්වෙනි පියවරට ආවම disclaimer generator කියලා උඩින් දක්වලා තියෙනවා. ඒ වගේම කලින් pages හදාගත්තා වගේම අපි මේ විදිහට ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. ඉතින් yes කියන එක ලබා දුන්නොත් අපිට මුදල් ගෙවීමක් කරන්න වෙනවා. ඔයාලට කැමති නම් මේ විදිහට හදා ගන්න පුළුවන් ඔයාලගේ බ්ලොග් එක ඉදිරියට කරගෙන යනකොට. එහෙම නැතිනම් මේ විදිහට no කියන එක ලබා දෙන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. no කියන එක ලබා දුන්නා කියලා. මම මේ දේවල්ට no කියන එක ලබා දීලා මාව කන්ටැක්ට් කරගන්නේ මොන ක්‍රමවේදය හරහාද කියලා අහලා තියෙනවා. එතකොට අපිට පුළුවන් කලින් වගේම ඊමේල් කියන එක ලබා දෙන්න. ඊමේල් කියන එක ලබා දීලා මගේ කන්ටැක්ට් ඊමේල් එක මෙතනට මම ලබා දෙනවා. ඒක ලබා දීලා දැන් අපිට පුළුවන් ඊළඟ පියවරට යන්න. ඩිස්ක්ලයිමර් පේජ් එකට අදාළ කන්ටෙන්ට් එක හදාගන්න අවසාන පියවරේදීත් ඔයාට අර pages හදාගත්තා වගේම තමයි අපිට ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙන්න කියනවා. මේ අදාළ ඩිස්ක්ලයිමර් කන්ටෙන්ට් එක රිසීව් කරගන්න එක ලබා ගන්න මම මේ විදිහට කලින් වගේ මගේ කන්ටැක්ට් ඊමේල් එක මෙතනට ලබා දීලා ජෙනරේට් බටන් එක ක්ලික් කරනවා. ඔයාලට පේනවා මුදලක් අය කරන්නේ නැහැ. නොමිලේ තමයි මේක අපිට ජෙනරේට් කරගන්න තියෙන්නේ. ජෙනරේට් බටන් එක ක්ලික් කළාම බොහොම සුළු වෙලාවකින් අපේ ඩිස්ක්ලයිමර් කන්ටෙන්ට් එක මේ විදිහට අපිට ලබා දෙනවා. හරි, මෙතනදිත් මම මේ අදාළ කෝඩ් එක ඩිස්ක්ලයිමර් පේජ් එකට අදාළ වෙන කෝඩ් එක මම කොපි කරගෙන නැවතත් යනවා නෝට්පෑඩ් එකට. හරි, මේ විදිහට මම නෝට්පෑඩ් එකට ඇවිල්ලා ඩිස්ක්ලයිමර් පේජ් එකට අදාළ වෙන ඒ කෝඩ් එක ඒ කන්ටෙන්ට් එක මම සේව් කරගෙන තියෙන්නේ, පේස්ට් කරගෙන තියෙන්නේ. මෙතනදිත් අපිට අනවශ්‍ය ලින්ක් තියෙනවා ඉවත් කරගන්න. ඔයාලා මෙතනදි පහළට එනකොට බලා ගන්න පුළුවන්. මම දැන් සිලෙක්ට් කරන කොටස ඒ කොටස ඔයාගේ කෝඩ් එකෙත් ඔයාට ඉවත් කරගන්න පුළුවන්. ඔයාට පේනවා මෙතනදි ලින්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ termspeed.com කියලා අපිට ලින්ක් එකක් පෙන්වන්න කරලා තියෙනවා. මේ ලින්ක් එක අපිට ඉවත් කරගන්න පුළුවන්. මම මේක දැන් මෙතනින් ඉවත් කරගන්නවා. ඒ විදිහට ඩිස්ක්ලයිමර් පේජ් එකට අදාළ වෙන කෝඩ් එකේ තිබුණු අනවශ්‍ය ලින්ක් ඉවත් කරගෙන ඔයාට පුළුවන් ඒ අදාළ කෝඩ් එක කොපි කරගෙන කලින් pages වලදී වගේ මම පෙන්눔 කළා ඒ කෝඩ් එක ගෙනල්ලා මෙතනට ලබා දෙන්න තියෙන අලුතින්ම page එකක් හදාගෙන page එකේ title එක විදිහට disclaimer ලබා දෙන්න පුළුවන්. ඒ වගේම site description එක විදිහටත් ඔයාලට පුළුවන් disclaimer ලබා දෙන්න. customer robot tags විදිහට නම් කලින් pages වල වගේම තමයි all ඒ වගේම no dp කියන එක select කරගත්තා. ඔයාලට පුළුවන් දැන් ඔයාගේ page එක publish කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ විදිහට හදාගත්ත pages ටික ඔයාලට පේනවා මගේ blog එකේදී privacy policy page එක, ඒ වගේම terms and condition page එක, disclaimer page එක, ඒ වගේම contact us, ඒ වගේම about us මේ අදාළ pages ටික මම හදාගෙන තියෙන්නේ.
ඉතින් මේ පෙන්නුම් කල්ලා තියෙන පේජස් ටික වාලා අනිවාර්යයෙන්ම හදාගෙන තියෙන්න ඕනේ ඔයාගේ බ්ලොග් සයිට් එකට ඔයා ඉදිරියට කරගෙන යනකොට බලාපොරොත්තුව තියෙන Google AdSense ලබා ගැනීම නම් අනිවාර්යයෙන්ම මේ පෙන්නුම් කල්ලා තියෙන පේජස් ටික වාලා අනිවාර්යයෙන්ම හදාගෙන තියෙන්න ඕනේ ඔයාලගේ බ්ලොග් සයිට් එකේ. ඉතින් ඔයාලට මේ අදාළ පේජස් දෙක contact us page එක හදාගන්න විදිය ඒ වගේම about us page එක හදාගන්න විදිය මම ඔයාලට වීඩියෝස් දාලා තියෙනවා. ඒ වීඩියෝස් ඔයාලට බලලා ඔයාගේ බ්ලොග් එකට ගැලපෙන විදියට contact us page එකත් ඒ වගේම about us page එකත් ඔයාලට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි මේ හදාගත්ත pages ටික අපේ බ්ලොග් එකේදී පෙන්නුම් කරන විදියට හදාගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ බ්ලොග් එක කස්ටමයිස් page එකට ආවහම තියෙනවා pages වලට යටින් තියෙනවා layout section එක. layout එකට ගියාම ඔයාලට පුළුවන් මේ දේ edit කරගෙන ඔයා හදාගෙන තියෙන pages ටික ඔයාගේ බ්ලොග් එකේදී පෙන්නුම් කරන විදියට හදාගන්න. ඔයා භාවිතා කරලා තියෙන ටෙම්ප්ලේට් එක අනුව මේක පෙන්නුම් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් හැම ටෙම්ප්ලේට් එකම වගේ තියෙනවා මේ විදිහට add gadget කියන option එක. මේ ක්ලික් කළාට පස්සේ ඔයාලට පේනවා මෙතනදී පහළට යනකොට pages කියලා වෙනම option එකක් තියෙනවා. මේක ක්ලික් කරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ pages ටික පෙන්නුම් කරන විදියට හදාගන්න. ඒ වගේම ගොඩක් දුරට හොඳයි හැම වෙබ්සයිට් එකම වගේ ඔයා දැකලා තියෙනවා මේ විදිහට terms and condition page එක ඒ වගේම disclaimer page එක privacy policy page එක මේ දේවල් පෙන්නුම් කරන්න වෙබ්සයිට් එකේ තියෙන යටම තියෙන menu එකේ ඔයාලට පේනවා මගේ තියෙන මේ template එකේදී වෙන footer කියලා section එකක් තියෙනවා. එතනදී අපිට edit කරගන්න පුළුවන්. මේක edit කරාම ඔයාලට පේනවා දැන් මම හදාගෙන තියෙන pages ටික මගේ blog එකේ යටින්ම පෙන්නුම් කරන විදිහට මම හදාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනදී මේක edit කරගන්න මේ add new item කියන බටන් එක ක්ලික් කළා. එතකොට සයිට් එකේ name එක විදිහට ලබා දෙන්න පුළුවන් ඔයාගේ අදාළ page එකේ name එක. ඒ උදාහරණයක් විදිහට privacy policy ගමු. privacy policy කියන එක ලබා දුන්න සයිට් එකේ name එක විදිහට ඒ වගේම URL එක විදිහට ඔයාගේ බ්ලොග් එකේ ඔයා හදාගෙන තියෙන privacy policy page එකේ URL එක ඔයාට පුළුවන් site URL එක විදිහට මෙතනට ලබා දෙන්න. ඒක ලබා දීලා ඔයාට කරන්න තියෙන්නේ save කරගන්න එක. ඒ විදිහට ඔයාට පුළුවන් මේ මම පෙන්නුම් කරලා තියෙන විදිහට ඔයාගේ බ්ලොග් එකටත් ඒ pages ටික වෙබ්සයිට් එකේ පහළින්ම පෙන්නුම් කරන විදිහට හදාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ බ්ලොග් එකේදී ඔයා බ්ලොග් page එකේදී page එක publish කරාට පස්සේ ඒක පෙන්නුම් කරේ නැතිනම් මුලින්ම ඒක පෙන්නුම් කරන විදිහට හදාගන්න තියෙන්නේ. මේ වීඩියෝ එකේදී අපි කතා කළේ අපි බ්ලොග් සයිට් එකක් ඉදිරියට කරගෙන යනකොට ඒ බ්ලොග් සයිට් එක Google AdSense ලබා ගැනීම සඳහා සූදානම් කරගෙන යනකොට අපේ බ්ලොග් එකේදී තිබිය යුතුම pages කිහිපයක් වෙන disclaimer page එක, privacy policy page එක, terms and condition page එක කියන මේ pages කිහිපය අපි හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් contact us page එක හදාගන්නේ කොහොමද, about us page එක හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට වීඩියෝස් දාලා තියෙනවා. කැමති කෙනෙකුට මම පහලින් links දාලා තියන්නම් ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මතක් කරනවා අපිත් එක්ක එකතු වෙලා නැද්ද නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. bell icon එක click කරලාම තියාගන්න. ඒ වගේම වීඩියෝ එක උදව්වක් වුණා නම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න කියලාත් මතක් කරනවා. තවත් කාට හරි දැනගන්න මේ වීඩියෝ එක ඔයාගේ community එක share කරන්න කියලාත් මතක් කරන ගමන් ගිහින් එන්නම්. thank you වීඩියෝ එක බැලුවට.